buy one get one free එකක් හම්බ වෙනවා. නියමයි. ඒ කියන්නේ එකක් free. එකක් ගත්තොත් එකක් free. පුළුවන්ද කියන එක නේද ගන්න? පුළුවන්. නියමයි. ලංකාවේ මොනම ඇක්වේරියම් එකකින්වත් දීපු මාළු ආයෙමත් ගන්නෙ නැහැ. නමුත් රොයල් ඇක්වේරියම් එකෙන් ආයෙ ගන්නවා. අරවණ කියන මාළු අතරේ ලංකාවේ දකින්න නැති මාළුවෙක් ඉන්නවා. ඒ බලන්නකො ලස්සන සෙට් එකේ ආල්මැස්සු වගේ රොක්ක පිටේ පාට ගොඩක් තියෙනවා. ඔරන්ජ් තියෙනවා, ගෝල්ඩ් පාට තියෙනවා, වයලට් පාට තියෙනවා. එක පාට ගොඩක් ජෝඩුව කීයද? ඉතින් ලංකාවේ බෙස්ම ප්‍රයිස් එකට ඔයාට ඇමරිකන් බුලි කෙනෙක් ගන්න පුළුවන් සුපිරි තැනක් තමයි මේ රොයල් ඇක්වේරියම් එක. හෙලෝ අයිබෝන්. සුබ දවසක් හැමෝටම. ඔන්න අලුත් අවුරුදු සුබ වෙන්න ප්‍රාර්ථනා කරන හැමෝටම 2026 ඔන්න පළවෙනි වීඩියෝ එක. ඔන්න මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපි දන්න කර තැනක් ගැන. මෙතන ඉතින් පැට් ලවර්ස්ලාට නම් ඉතින් සුවිශේෂී තැනක්. රොයල් ඇක්වේරියම් කියලා කියන්නේ මගේ වීඩියෝස් බලන ඔයාලට ගෙවීමේ ක්‍රමයට සහ විශේෂ වූ ඔපස් ගොඩක් අරන් ආපු සුපිරිම ඇක්වේරියම් එක. ලංකාවේ ලොකුම ඇක්වේරියම් එකක් වගේම පැට් ලවර්ස්ලාට සුපිරිම chance අරන් ආපු ඇක්වේරියම් එකක්. එන්නේ ඒ නිසායි මේ ඇක්වේරියම් එක ඔයාලට විශේෂ වෙන්නේ. ඉතින් අද මේ ඇක්වේරියම් එකේ තියෙන විශේෂ වූ දේවල් ගැන කියන්න ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන අලුත්ම අප්ඩේට් 2026ට අලුතෙන් ආපු දේවල් මොනවද? අලුත් මාළු වර්ග මොනවද? අලුත් සුරතල් සතුන් මොනවද? ඒ වගේම සතුන් වෙනුවෙන් සියලුම ඇක්සසරිස් තියෙනවා මෙතන. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම රොයල් ඇක්වේරියම් කියලා කියන්නේම සුරතල් සතුන් වෙනුවෙන් ඉදිවෙච්ච ෆුඩ් සිටියක් වගේ නිකන් සුපර් මාකට් එකක් වගේ. ඒ තරම් මෙතන හැම දෙයක්ම තියෙනවා. ඇක්සසරිස් තියෙනවා. ඒ වගේම මාළු වර්ග ඕන දෙයක්, මාළුන්ට අවශ්‍ය කෑම්බීම, පැලෑටි, ඒ විතරක්ම නෙමෙයි සතුන්ගේ ලෙඩ රෝග වලට අවශ්‍ය දේවල්, ඒගොල්ලන්ට වර්ධනය වෙන්න විටමින්ස් වර්ග, ඒගොල්ලන්ගේ කලර්ස් අප් වෙන්න, ඒ වගේ ඒවට අවශ්‍ය දේවල් මෙතන ඇත්තටම නැති දෙයක් නැහැ. තුරතල් සතුන් වෙනුවෙන් හැම දෙයක්ම ඕන රොයල් ඇක්වේරියම් එකේ තියෙනවා. ඉතින් සතුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන් හැම දෙයක්මත් වීඩියෝස් අරන් ආවා. ගිය අවුරුද්ද පුරාටම වීඩියෝස් අරන් ආවා. ඕන මේ අවුරුද්දෙත් ඔයගොල්ලන්ට සුපිරිම වීඩියෝස් ටික අරන් එන්නම්. channel එක subscribe කරන්න, ඔය පල්ලෙන් තියෙන bell icon එක ඔබන්න. ඔබලා දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් 2026 අපි සුපිරිම වීඩියෝස් ගොඩකින් හමුවෙමු. ඉතින් මේ ෆේවරිට් පෙට් බුක් සතුන් ආදරය කරන ඔයාලා වෙනුවෙන් රොයල් ඇක්වේරියම් එකේ ඉඳලා එන්න මාත් එක්ක. සුපුරු සර්දක් ඉන්නවා. සුරේෂ් අයිබෝන්. සුබ අලුත් අවුරුද්දක් කේවා. ඇනිවර්සරි එකක් ළඟයිනේ. අනිවාර්යයෙන් ලබන මාස 24. ලබන මාසේ 24 රොයල් ඇක්වේරියම් එකට අවුරුදු 2යි. වත්තල රොයල් ඇක්වේරියම් එකට ලංකාවේ හැමෝම ආදරය කරන රොයල් ඇක්වේරියම් එකට අවුරුදු 2යි. ඉතින් මේ විදිහේ මොනවද ලැබෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම කියන්නම් ඉස්සරහට. ඉතින් අපි බලමු රොයල් ඇක්වේරියම් එකේ මේ අලුත් අප්ඩේට්ස් මොනවද කියලා. ඉතින් රොයල් ඇක්වේරියම් එකේ ඕගොල්ලන්ට පැට්ස් ලවර්ස්ලා වෙනුවෙන් ගන්න තියෙන දේවල් මොනවද කියලා. සුරේෂ් මේ පැත්තට යමු පොඩ්ඩක් අපි. ඉතින් මේ පැත්තට ආවට සුරේෂ් මෙතන ඔන්න පැට් ලවර්ස්ලාට අවශ්‍ය හැමදේම බල්ලන්ට පූසන්ට අවශ්‍ය ෂැම්පූ එකේ ඉඳලා මෙඩිසින් එකේ ඉඳලම ඇක්සසරිස් හැමදේම තියෙනවා. ඕල් ඇක්සසරිස් තියෙනවා. ඕල් ඇක්සසරිස්. නිකන් දල වශයෙන් අපිට කියන්න මෙතන තියෙන මොනවද විශේෂ දේවල් කියලා. හැමදාම වගේ තමයි 2025 අවුරුද්දේ කොහමද රොයල් ඇක්වේරියම් එකේ ඇක්සසරිස් ඒ වගේ 2026 A to Z පොඩ්ඩක් තවත් අලුත් මේ දේවල් අපි ගේන්න ඉදිරියට ගේනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන්නේ ඩොග්ලාට ඕන වෙන ෂැම්පූ ටික හැමදේම තියෙනවා. මෙතන තියෙනවා ඩොග්ලාට වෙන මේ කැම ටික බල්ලොන්ට පුදන්න අවශ්‍ය ෂැම්පූ එකේ ඉඳලා හැමදේම මෙතන තියෙනවා. වැද්දෙන්නේ නැහැ. ඉතින් හැම ඇක්සසරිස් එකම තියෙනවා. ඉතින් ෆේවරිට් පෙට් බුක් හැමදාම ඔයාලට රොයල් ඇක්වේරියම් වීඩියෝස් අරන් ආවා. ඉතින් පෙට් ලවර්ස්ලා වෙනුවෙන්ම රොයල් ඇක්වේරියම් ගොඩක් දේවල් අඳුරලා තියෙනවානේ. ඉතින් මම හිතන්නේ පෙට් ලවර්ස්ලාට ලංකාවේ දෙන්න පුළුවන් උපරිම chances දුන්නේ රොයල් ඇක්වේරියම්. අනිවාර්යයෙන්. ලංකාවේ ලොකුම ඇක්වේරියම් එක විදියට මේගොල්ලෝ ඕගොල්ලන්ට සුපිරිම ඔෆර්ස් ගොඩක් අරන් ආවා. ඉතින් ඒ නිසාම තමයි රොයල් ඇක්වේරියම් එකේ හැමදාම පෙට් ලවර්ස්ලා වෙනුවෙන් වීඩියෝස් අරන් එන්නේ. ඉතින් මේ පැත්තට ආවට පස්සේ අපි දන්න කරන බ්‍රෑන්ඩ්ස් වලින් ඔන්න ඩොග් ෆුඩ්ස් ඕන තරම් තියෙනවා. ඒ වගේම පෙඩිගිරි තියෙනවා. පෙඩිගිරි තියෙනවා. ඉතින් අවශ්‍ය හැමදේම කැට්රිස් තියෙනවා. මේක තමයි ඇන් ෆීඩින් වලට දෙන පිටකස් කෑම එක බ්‍රෙක්ෆාස්ට් මේ හරිය තියෙනවා පර්ට් මේ විටමින්ස් ටික. විටමින් ඒවා. මෙතන තියෙනවා ඔක්කොම කුරුල්ලන්ට අවශ්‍ය විටමින් වර්ග තියෙනවා. රයිට් කුරුල්ලන්ට ෆීඩ් කරන්න අවශ්‍ය සිරින්ජස් තියෙනවා මෙතන. එම්ස්ටර් කේජ් තියෙනවා. එම්ස්ටර් සෙල්ලම් බඩු තියෙනවා. එම්ස්ටර් පැඩින් තියෙනවා. නියමයි. එම්ස්ටර් සෑන්ඩ් බාත් එක තියෙනවා. නියමයි. ඒ වගේ මෙතන අපේ බල්ලොන්ට ඕන කරන දන්වැල් තියෙනවා, බෙල් තියෙනවා. අනිත් එක ඒගොල්ලන්ට ආනස් තියෙනවා. ආනස් තියෙනවා. කැටලට ආනස් තියෙනවා, බෙල් තියෙනවා. නියමයි. ඉතින් මෙයාලා ගෲමින් කරගන්න අවශ්‍ය දේවල් මේ හැමදේම තියෙනවානේ. හැමදේම තියෙනවා. නියමයි. රයිට් සුරේෂ් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔන්න කැට්රිස් තියෙන ඕන තරම් ක්වොන්ටිටිස් වලින් තියෙනවා. දැන් අපේ කට්ටිය දෙපාර තුන් පාර ෆැට් වලින් ආයෙත් ගෙදරින් එළියට එන්න බෑ. සුළුතුරුන්ට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් එකපාර ලොකු ක්වොන්ටිටියක් ගන්න බලාපොරොත්තු වෙනවනේ. ඉතින් ඒ වගේ අයට ඔන්න මෙතන තියෙන කැට්රිස් ඕන තරම් කිලෝ 20, කිලෝ 10, කිලෝ 15 ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. කිලෝ 20, 10, 15, 5 එම ක්වොන්ටිටි එකම අපෙන් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මොනවද තියෙන බ්‍රෑන්ඩ් පොලක් කියලා කියන්නේ? බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් කියලා නෙමෙයි. ටයිගර් එකේ තියෙනවා. අනිත් එක
කැට් ෆාදර් කියලා එකක් තියෙනවා. මීට කැට් ලීටර් මේක මේ කැට් ලීටර් මේක කියලා බ්‍රෑන්ඩ් එකකින් මේක තියෙනවා. මම හිතේ ලංකාවේ තියෙන ලංකාවට අවිලා තියෙනවා ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. නියමයි. කොහොම ඉම්පෝට් කරපුවා නේද? ඔක්කොම ඉම්පෝට් කරපුවා. රයිට්. ඉතින් ඔෆර්ස් තියෙනවා මේ දවස්වල නේද? ඒ බලන්න මේ ඔෆර්ස් දාලා තියෙනවා මේ බලන්න. බර්ඩ් කේජ් වලට ඔෆර්ස් තියෙනවා. ඉතින් මේ වගේ ඔෆර්ස් ගන්න පුළුවන් මොකද දැන් රොයල් ඇක්වැරියම් එකට අවුරුදු දෙකක් සම්පූර්ණ ළඟයි. ඒ නිසාම ඔෆර්ස් ගොඩක් තියෙනවා. සුරේෂ් අපිට කියන්නකෝ දැන් මේ කේජස් ඉම්පෝට් කරපු ක්වොලිටි ඒවා තියෙන්නේ. දැන් කට්ටියට දෙන්න පුළුවන් ඇත්තටම රොයල් ඇක්වැරියම් පහුගිය කාලේ ගෙවිම ක්‍රමයට දුන්නානේ. අනිවාර්යයෙන්. ඉතින් මේවත් ගෙවිම ක්‍රමයට ගන්න පුළුවන්. පුළුවන් නේ? නියමයි. දෙන්නේ කොහමද? කොකෝ පේමන්ට් එක හරහා. ඉතින් කොකෝ පේමන්ට් එක හරහා ඔයාලට ගන්න පුළුවන්. කොකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නේ. කොකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් අපිට ගෙනලා අපෙන් ගන්න පේජස් එක ගන්නවා. ඒගොල්ලන් කොකෝ ඇප් එකෙන් මාස 3කට ගෙවීම් කරලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. නියමයි. ඉතින් ඔයාලට පුළුවන් කොකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රොයල් ඇක්වැරියම්ට එන්න. ඒ එද්දි අනිවාර්යෙන්ම ඔයා ෆේවරිට් පෙට් බුක් channel එක අනිවාර්යෙන්ම subscribe කරලා එන්න. ඔයාට ලැබෙන වට්ටම දෙගුණ තෙගුණ කරලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉතින් මෙතන තියෙන ඕන තරම් කේජස් තියෙනවා. කේජස් ටික බැලුවා. ඉතින් අපි මේ පැත්තට දැන් මාළු ටැංකි. ගොඩක් ලංකාවේ ඉන්නවා මේ මාළුන්ට ආදරය කරන මාර් සෙට් එකක්. කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැහැ. ආයි ෆිෂ් ලවර්ස්ලා ඉන්නේ. බෝල් ෆිෂ්ලා කාෆ්ලාද කොයි කාෆ්ලාද තමයි එඩිට් වෙලා ඉන්නේ. එඩිට් වෙලා ඉන්නේ. ඒකට ඇබ්බැහි වෙලා තින්නේ ෆිෂ් ලවර්ස්ලා ඕන තරම් ඉන්නවා ඔන්න. ඉතින් මගේ channel එක බලලම මේ වැඩේ පටන් ගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම කෙල්ලොන්ට කොල්ලොන්ට රොයල් ඇක්වැරියම් මම හඳුනලා දුන්නේ ගෙවීමේ ක්‍රමයට ඔයාට ගන්න පුළුවන් සුපිරිම chance එකක්. ඉතින් මං හිතන්නේ ඔයාට ටැංකියක් ගන්න හිතේ ආසාවක් තියෙනවා. ඔයාට මාළු ටික ගන්න සල්ලි දෙනවා. නමුත් ටැංකියක් ගන්නවට සල්ලි නැහැ. ඔයාගේ හිතේ තියෙන ටැංකිය ගෙවීමේ ක්‍රමයට අරගෙන ඉවරලා ඔයාට මාළු ටික මෙතනින් ඔයාට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. අන්න ඒකයි රොයල් ඇක්වැරියම් තියෙන වටිනාකම. ඉතින් ඔන්න මාළු ටැංකි තියෙනවා මෙතන. ඉම්පෝර්ටඩ් ටැංකි ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා ඕන තරම් තියෙනවා රොයල් ඇක්වැරියම් එකේ. එන්න යන්න බලමු අපි. ටැංකි කිව්වට පස්සේ මෙතන මම හිතන්නේ ලොකු පොඩි ඕනම සයිස් එකකින් රොයල් ඇක්වැරියම් ටැංකි දෙනවා. අඩි 2 ඉඳලා අඩි 6 8 ඔක්කොම තියෙනවා. ඉතින් මෙන්න ටැංකිය යායට දෙනවා. ඕන තරම් ටැංකි දෙනවා ඔයගොල්ලන්ට තෝරගන්න. මෙතනට ආවොත් එම ඔයාගේ ටැංකිය කොච්චර ලොකුද පොඩිද කියලා දාලා නැහැ. ඔයාට ඒක ගෙවිම ක්‍රමයට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් ඔයාගේ හිතේ තියෙන ටැංකිය ගන්න ඔයා හීනමවම ඉන්න ඕනේ නැහැ. එන්න රොයල් ඇක්වැරියම් එකට කොකෝ ඇප් ඩවුන්ලෝඩ් කරලා ඔයාට ගන්න පුළුවන්. ඉතින් අන්න එක විශේෂත්වය රොයල් ඇක්වැරියම් තියෙන ටැංකි ටික ඔයාලට පේනවා ඇති. ඉතින් අද මම මිල ගණන් මේකින්කට කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් රොයල් ඇක්වැරියම් එකේ මේ පල්ලෙන් තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා කෝල් එකක් දීලා මේ ටැංකිය ඕනෙක් ගණන් අහගන්න. අනිවාර්යයෙන් පුළුවන්. ඉතින් අන්න එහෙම පහසුවෙන් ඔයාලට රොයල් ඇක්වැරියම් එකට සම්බන්ධ වෙලා මේ හැමදේම කරගන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. සුරේෂ් දැන් මාළු ටැංකියක් ගෙදරට ගත්තට පස්සේ ඒක ලස්සන කරගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඩෙකරේෂන්ස් කියන්නේ අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මෙන්න මේ පැත්තේ තමයි ඩෙකරේෂන් ඒරියා එකනේ. මේකේ තියෙන දේවල් පොඩ්ඩක් කියන්නකෝ අපිට. මෙතන මාළු ටැංකියට දාන ඕන ප්ලාස්ටික් ප්ලාන්ට්ස් ආටිෆිෂල් ප්ලාන්ට් රුපියල් 150 ඉඳලා ඔයගොල්ලන්ට 400 500 800 900 18 වගේ එම ප්ලාන්ට්ස් අනිත් එක යාපැත්තෙන් බලද්දී ඕනමන්ට්ස් මාළු ටැංකියට ලස්සන ඕනමන්ට්ස් තියෙනවා. ඒ වගේ මෙතනින් ටැංකියක් ගත්තා කියන්නේ එළියෙන් කියලා ඔයගොල්ලන්ට ප්ලාන්ට් එකක් ඇනිම මේ ආටිෆිෂල් ප්ලාන්ට් එකක් හොයන්න ඕනේ නැහැ. ඒකට ඇතුළේ තියන ඕනමන්ට් එකක් හොයන්න ඕනේ නැහැ. ඒකත් මෙතනින්ම ඔයගොල්ලන්ට ගැලපෙන ටැංකියට ගැලපෙන ඔයගොල්ලන්ට ඉතට අල්ලන ස්පාට වලින් තෝරලා ගන්න පුළුවන්. ඉතින් සුරේෂ් පහුගිය දවස්වල අපි ලොන්ච් කරා මේ ඉවෙන්ට් එකකුත් එක්කම මේ ඇරමානස්ලයි කලාප් වෙන්න. ලංකාවේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇරමාන හදන්න ගන්නවා පිටට ඇරමානස් වගේ හොඳට කලස් තියෙනවා. ලංකාවේ ඇරමානස්ලයි කලස් නැහැ. මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් අපේ චයිනා වලින් දෙන්නෙක් ඇවිල්ලා හොඳ ඉන්ට්‍රොඩියුස් කරා අපිට. බ්‍රදර් ආයතනයෙන් අපෙන් කස්ටමර්ලාට අපි දැනුවත් දුන්නා. මේ වගේ ඔයගොල්ලන් අරවන හදනවා නම් කොහොමද අරවනට ටර්නින් කරන්නේ? අරවන කොහොමද ඔයගොල්ලන් කලස් එක දින්නේ? සමහර කස්ටමර්ලක අපි සුපර් රෙඩ් කියලා එකෙනෙක් ගියා කියලා පාට නැහැ. පාට එන්න අපි ඒකට ලයිට් එකක් දාන්න ඕනේ. කැම විතර නෙමෙයි. ඒගොල්ලන්ට වෙන ලයිට් එකක් තියෙනවා. ඒකදී අපි අපේ ආයතනයෙන් සාකච්ඡා කරලා ඒ දෙන්න හඳුනලා ගෙන්නවලා අපේ කස්ටමර්ස්ලාට ඒක හඳුනා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ දකින්නේ මේ ක්ලිප්ස්. ඉතින් අපි මාසෙකට කලින් ඒ දෙසැම්බර් මාසේ ගත්තු ක්ලිප්ස් ටිකක් මේක. ඉතින් ඇත්තටම ලංකාවේ තියෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම ලක්ෂයක් දීලා අරමාන කෙනෙක් ගත්තා. ලක්ෂයකමාරක් දීලා අරමාන කෙනෙක් ගත්තා. ඒ අරමාන කලර්ස් අප් වෙන්නේ නැහැ නේ. කලර් ෆීඩ් කරනවට අමතරව මේ ලයිට් එක විශේෂයි. දැන් පිටට ඉන්න අපි ගත්තොත් මේ ඉන්දුනීසියාව, මැලේසියාව ඔය වගේ රටවල් වල ගත්තම මේ අරමානස්ලයි කලයක මාර අප්. කලයක මාර විදිහට විනිවිද පේනවා. එහෙම පේන හේතුව තමයි මෙන්න මේ ලයිට් එක එන්න පේනන්නේ. ගමු අතර එකක්. අපි මෙන්න මේක තමයි දෙසැම්බර් මාසේ ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නේ. මේ ලයිට් එක දැම්මට පස්සේ ඔයාගේ අරමානත් පිටරට ඉන්නවා වගේම සුපර් ක්වොලිටි එකට කලර්ස් අප් වෙලා ලස්සනට එනවා. ඉතින් මෙන්න ලයිට් එක ඔයාටත් පුළුවන් මේක රොයල් එකෙන් බයි කරන්න. ඉතින් මේ පල්ලෙන් තියෙන ෆෝන් නම්බර්ස් වලට දැම්මම කතා කරන්න ඔයාට පුළුවන් මේක ගෙවීමේ ක්‍රමයටත් ගන්න. ඒ වගේම ඔයා මගේ channel එක බලලා ඉවරලා subscribe කරලා ඉන්න. ඔයාට ඔෆර් එකකුත් ගන්න පුළුවන්. සමහර ගෙවල් වල ඇත්තටම ලොකු ඉඩ නැහැනේ. ඉතින් අර ගෙදර මාළුවෙක් ඉන්න ඕන කියලා හැඟීමක් තියෙන කට්ටිය ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් මාළු ජෝඩුවක් හිටෙන්න ඇති මට. ඒ නිසා මට පුංචි එකක් තිබ්බ නැති කියලා. ඉතින් ඔන්න ඒ නිසාම තමයි මෙතන තියෙනවා ඔන්න ඉම්පෝට් කරපු ටැංකි තියෙනවා රුපියල් 5000 3500 ඉඳලා ඔයාට මේ බෝල් එකක් මේ වගේ පුංචි ටැංකියක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒකත් ගෙවීමේ ක්‍රම ගන්න පුළුවන්. ඉතින් ඔයා කෑෂ් කරලා ගන්නවා ඔයාට ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා. අනිවාර්යෙන් ෆේවරිට් එකට subscribe කරලා ඉන්න. ඔන්න මේ වගේ ලස්සන බෝල්ස් වර්ග. ඒ විතරක් නෙමෙයි ඔයාට ෆයිටර් කෙනෙක් දාලා තියාගන්න ඒ වගේ ලස්සන එක එක ලස්සන ටැංක්ස් තියෙනවා. ඒ බන්නේ මේ වගේ පුංචි ටැංක්ස් තියෙනවා.
ඉතින් ඇත්තටම මේ රොයල් එක්වේරියම් එක නැති දෙයක් නෑ. මම හිතන්නේ ඔයා පිටරට කර ගිහිල්ලා මේ දේවල් තෝරනවා වගේම හැංගීමකින් ඔයාලට මෙතනින් තෝර ගන්න පුළුවන්. ඒ තරම් දේවල් රොයල් එක්වේරියම් එකේ තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. එන්න රොයල් එක්වේරියම් එකට. සුරේෂ් හැංගෙන්න බයින්ද සුරේෂ්. ඉතින් ඔන්න මේ පැත්තට ආවට පස්සේ බෝයු බ්‍රෑන්ඩ් එක කියන්නේ ලංකාවේ තියෙන සහ මුළු ලෝකෙම පිළිගත්තු බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකෙන් අවශ්‍ය ෆීචර්ස් ඕන තරම් තියෙනවා. හෙන්ඩ්ස් ෆිල්ටර් තියෙනවා, ෆොන්ට් ෆිල්ටර් තියෙනවා. ෆොන්ට් එකේ සාමාන්‍යයෙන් ෆොන්ට් එක අඩි 4 ඉඳලා අඩි 20 25 වෙනකන් අවශ්‍ය ෆිල්ටර්ස් තියෙනවා. ෆිල්ටර්ස් ඒ තියෙනවා. වගේ මූදු මාළු හදන අපේ කස්ටමර්ස්ලාට ෆ්ලෝටන් ස්කීමර් තියෙනවා. ඔයගොල්ලන්ගේ ටැංකිය 90ට අපිට ස්කීමර් එක දෙන්න පුළුවන්. නියමයි. ඉතින් කූලර් එක තියෙනවා. කියන අතරම බෝයෝ කියලා කියන හොඳ බ්‍රෑන්ඩ් එකක් නේ. හොඳම brand. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙන් අවශ්‍ය ඔයාලට හැම ෆීට් එකක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් විශේෂම දේ තමයි ඇත්තටම රොයල් එක්වේරියම් එකේ ලොකු පොඩි ભેදයක් නැතුව මේ හැමදේම තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට අවශ්‍ය වෙන වගේ ටැංකිය ප්‍රමාණයට අවශ්‍ය වෙන හැම ෆීට් එකක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි රොයල් එක්වේරියම් එකේ තියෙන ඔයාලට මාළු හදනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය වෙන මාළුන් කලප් කරගන්න, මාළුන්ට ෆීඩ් කරන්න මේ හැම දෙයකටම අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවා. සුරේෂ් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මේ ඇත්තටම මෙතන තියෙන දේවල් ගැන පොඩ්ඩක්. සාමාන්‍යයෙන් මාළු ටැංකියක් ගත්තාම අපි මාළු ටැංකියේ වතුර තත්ත්වය අපි බලන්න ඕනේ. pH එක බලන්න ඕනේ, ඇමෝනියා නයිට්‍රේට් ඒ වගේ දෙයක් බලන්න තියෙනවා. ඒ වගේ බලනවා අපි ගාව ඒකට ගැලපෙන ටෙස්ට් කිට් එකක් තියෙනවා. මේකෙන් pH, ඇමෝනියා නයිට්‍රේට් ඒ තුනම මේකෙන් බලා ගන්න පුළුවන්. මේකෙන් බලා ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකකදී මම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වීඩියෝස්. ඉතින් අපි කිව්වනේ නේද? කලින් වීඩියෝ එක අපි කිව්වා සම්පූර්ණ ටැංක් සෙටප් එකක් හදාගන්නේ කොහොමද? නැචරල් විදිහට ටැංක් සෙටප් එකක් හදාගන්නේ කොහොමද? ගස් ටිකක් වවාගන්නේ කොහොමද? ඉතින් ප්ලාන්ට් ඇරේන්ජ්මන්ට් එක සහ ප්ලාන්ට් මැනේජ්මන්ට් එක ගැන ඔයාලට සම්පූර්ණ වීඩියෝ මම කරලා තියෙනවා. ඉතින් වීඩියෝ සීරීස් එක මම පල්ලෙන් දාලා තියෙනවා අනිවාර්යෙන් බලන්න ඔයා. ඉතින් 2026 අවුරුද්ද හරි විශේෂයි. රොයල් එක්වේරියම් එකේ 2 years anniversary එක. ඒ වෙනින් ඕගොල්ලන්ට ඉතින් ඔෆර්ස් තියෙනවා. මේ කාලේ මිස් කරගන්න එපා. අනිවාර්යෙන්ම රොයල් එක්වේරියම් එකට එන්න. ඒද්දි අනිවාර්යෙන්ම ඔයා favorite pet book subscribe කරලා bell icon එකත් ඔබලා එන්න. එතකොට ඔයාලට ඒක ගෙනත් පෙන්නුවත් ඔයාලට offer එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. සුරේෂ් අපේ ලංකාවේ ඉන්නවා අර මේ ප්ලාන්ට් ටැංකිය හදන ආස කට්ටිය. ඉතින් ප්ලාන්ට් ටැංකිය හදනවා කියලා කිව්වට පස්සේ ඒක ලේසිම නෑ. ඉතින් ඒකට අවශ්‍ය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම රොයල් එක්වේරියම්ෙන් ගන්න පුළුවන්. soil විශේෂයෙන්ම ටැංකියක් හදනවා කියන්නේ ඒකට සාමාන්‍ය අපි ගයක් හදනවා කියන්නේ මුලින්ම අපිට ඕනි බේස්මන්ට් එක නේ. ඒක තමයි අත්තිවාරම. අත්තිවාර හරියට තිබ්බොත් තමයි ගේ හොඳටම නක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි ප්ලාන්ට් ටැංකට මුලින්ම වැදගත් දෙයක් තමයි soil එක. soil එක. soil එකකින් තමයි අපි ඒක ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න soil එක අනිවාර්යයෙන්ම වැදගත් ඔයාලට. soil ගන්න ලංකාව වටේම දුවන්න ඕන නෑ. ඔයා රොයල් එක්වේරියම් එකෙන් එන්න. ඔයාට ඉතින් අතේ තියෙන මුදලට හොඳ ඔෆර් එකකුත් එක්ක එකමාර තියෙනවා කිලෝ දෙකමාර 3 එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කිලෝ එකක් ග්‍රෑම් 500ක් ඕනේ කියන්නේ. එහෙමත් අපිට දෙන්න පුළුවන්. මේ පැකට් එක අන්බොක්ස් කරලා දෙන්න පුළුවන්. දෙනවා. සාමාන්‍ය පොඩි බෝල් එකක් තියෙනවා ගෙදර. ඒකට ලස්සන නැචරල් ප්ලාන්ට් එකක් හිටවන්න ඕනේ. ඒකට පොඩ්ඩක් සොයිල් ඕනේ. පැකට් එක වැඩක් නැහැ නේ. ඒ නිසා ඒකට ග්‍රෑම් 500ක් ඕනේ කියන්නේ. එකත් අපි ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන් නියමයි. ඉතින් රොයල් එක්වේරියම් එක කියන්නේ කැමති විදියට ඔයාගේ ආසාව ඔයාගේ කැමැත්ත වෙනුවෙන් මේ හැමදේම කරලා දෙනවා. අන්න එක විශේෂත්වය මොකද මේක ඇවිල්ලා කලාවක්. ඉතින් සුරතලෙක් ඇති කරනවා කියන්නේ ඔයා ආස දෙයක්. ඔයාගේ හොබි එක. ඒ වෙනුවෙන් රොයල් එක්වේරියම් එක කරන්න පුළුවන් උපරිම දේ කරනවා. අනිවාර්ය කරනවා. ඉතින් මේ පැත්තට ආවට පස්සේ ලයිට් සිස්ටම් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ ඇරමානස්ලා විතර නෙමෙයි. ඇත්තටම ටැංකියක් ලස්සන කරන්න ලයිට් එකක් අනිවාර්යයෙන් ඕනේ. අනිවාර්යයෙන්. ගිය ඇතුළේ ටැංකියක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම ලස්සන කරන්න ඕනේ. සුරේෂ් අපිට කියන්න මෙතන තියෙන දේවල්. මෙතන ඔයගොල්ලෝ සාමාන්‍ය අඩියකට ලයිට් එකක් ඕන නම් මෙතන දෙන white and blue light එකක්. මේකත් මාළු ටැංකියට ලස්සනයි. සාමාන්‍ය ලොකු මිලට ගන්න බෑ කියන අපේ කස්ටමර්ස්ලාට පොඩි මිලටත් ලයිට් එක අපි ගාව තියෙනවා. ඒ වගේ ටැංකිය ඇතුළට දාන ස්පොට් ලයිට් එකක් තියෙනවා. මේක ටැංකිය ඇතුළට දාන්නේ බබුල් එයාර් ස්ටෝන් බබුල් එක සෙට් කරන්න තියෙන ලයිට් එකක් තියෙනවා. ඒ වගේම පොන්ට වලට ගන්න ලයිට් වෙනවා කට්ටිය. ස්පොට් ලයිට් අන්ඩර් වෝටර් ඒකත් අපි මිලදී ගන්න පුළුවන්. අන්ඩර් වෝටර් එක. අන්ඩර් වෝටර් එක. තේරෙනවනේ. නැති දෙයක් නෑ. හැමදේම තියෙනවා. රොයල් එක්වේරියමේ හැමදේම තියෙනවා. රයිට්. ඔන්න අපි දැන් ආවා හොඳ මාතෘකාවකට. ඇරවානා. ලංකාවේ ඇරවානා ස්ලවර්ස්ලා ගොඩක් ඉන්නවා. මම හිතන්නේ රොයල් එක්වේරියම් නිසාම මගේ වීඩියෝස් බලපු කට්ටියත් ගොඩක් මේ එඩිට් වෙලා ඉන්නේ මේ ඇරවානාස්ලට නේද? ඇරවානා වලට දැන් එඩිට් වෙලා ඉන්නේ. එඩිට් වෙලා ඉන්නේ. ඇරවානා ගොඩක් කට්ටිය ඉල්ලනවා. මම හිතන්නේ ෂිප්මන්ට් කොච්චරද ලංකාවට ආවද දැන්? ඉතින් මේ පාරක් තියෙනවා ෂිප්මන්ට් එකේ ගෙනාවු දෙසැම්බර් මාසේ අපි ගෙනාවු ෂිප්මන්ට් එකේ වීඩියෝ පරක් වුණා ඔයගොල්ලන්ට අරන් එන්න. ඔන්න ෂිප්මන්ට් එකේදී ඉතුරු වෙච්ච තව සෙට් එකක් ඉන්නවා. ඉතින් ඉතුරු වුණාද කියලා ඒවත් දැන් සෝල්ඩ් අවුට්. තේරෙනවනේ? ගොඩක් සෝල්ඩ් අවුට්. ගෝල්ඩ් සෝල්ඩ් අවුට්. ඉතින් කට්ටිය ඇඩ්වාන්ස් කරලා වෙන් කරන් තියන් ඉන්නවනේ. ඉතින් මෙතන ඉන්න ඇරවානාස්ලගේ වර්ග ටික කියන්න සහ මිලකනම් සාමාන්‍යයෙන් කොහොමද වගේ යන්නේ මේ පාර? සාමාන්‍යයෙන් මේ පාර අපිට ආවේ ක්‍රොස් බෑක්, අයි බෑක්, හෙල්මට් ගෝල්ඩ්, ප්‍රීමියම්, බ්ලූ බේස්. ඒ වර්ග අතරම තමයි ආවේ. සාමාන්‍යයෙන් 50000 පටන් අරන් 1.30 වෙනකන් යන්න පුළුවන්. 1.30 යන්න පුළුවන්. මේ ඔක්කොටම චිප් එකක් තියෙනවා. 80යි 1.30යි 1.40යි ඒ වගේ ප්‍රයිස් වලට යන ඔක්කොටම චිප් තියෙනවා. චිප් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට චිප් එක ස්කෑන් කරලා ගන්න පුළුවන්. ඒ වගේම සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඔයා ගන්න මාළුවට හොඳ වටිනාකමක් තියෙනවා. ඉතින් ඔයා මේ මාළුවට එක කාලයක් හදලා ඉවරලා මෙයා ලොකු වුණාට පස්සේ ටැංකිය ප්‍රමාණයට වගේ ලොකු වුණාට පස්සේ ඔයාට හිතුනොත් මේ මාළුව මම දැන් චේන්ජ් කරගන්න ඕනේ.
එතකොට ඔයාලට හොඳ ඔප්ෂන් එකක් තියෙනවා රොයල් ඇක්වේරියම් එකේ. ඒක පොඩ්ඩක් කියන්නකෝ. අනිවාර්යෙන් එම විතර ලොකු වැඩි දෙක මේවා දීලා පොඩි එක්කෙනෙක් ගන්න ඕනේ. මොනවද කරන්නේ? කවුද ගන්නෙ? කාටවත් දෙන්න බෑ. කවුරුත් ගන්න නැහැ. හැබැයි අපි ගන්නවා. අපි අරන් ඒගොල්ලන්ට ඕනේ මාළු අපි දෙනවා. ලංකාවේ මොනම ඇක්වේරියම් එකකින්වත් දීපු මාළු ආයෙමත් ගන්නෙ නැහැ. නමුත් රොයල් ඇක්වේරියම් එකෙන් ආයෙ ගන්නවා. ඔයාගේ මාළුව නිරෝගීමත් ඉන්නවනම්, ඔයාගේ මාළුව හොඳට හැදිලා ඉන්නවනම්, ඔයාට අරන් ගියාට වඩා හොඳ වටිනාකමකුත් එක්ක මෙතෙන්ට ගෙනත් දීලි කරලා ඔයාට ඕන නම් මෙතනින් මාළු ලබා ගන්න පුළුවන් ආයෙනේ. අනිවාර්යයෙන්. ඇරවානම් වෙන්න ඕනේ නැහැ. ඔයාට වෙනස් මාළු විදියක් ඔයා දැන් ඇරවාන දු ඇති. මම වෙන මොනාරි මාළු try කරලා බලන්න ඕනේ කියලා හිතුනොත් එහම ඔයාට ඒක කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මෙතනින් බලලි කරලා ඔයාගේ හිතේ ඉන්න ඇරවානව හොඳ ඔෆර් එකකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගෙවීම ක්‍රමයකට ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන් පුළුවන්. පුළුවන්ද ගෙවීම ක්‍රමයකට ගන්න? පුළුවන්. නියමයි. අනිවාර්යයෙන්ම රොයල් ඇක්වේරියම් ඔයාට ඔයාගේ හිතේ ඉන්න සුරතලාව ගෙවන්න නම් ගන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. රොයල් ඇක්වේරියම් එක ඕනම මාළු වර්ගයක් ඉන්නවා. ඉතින් ඔයාගේ හිතේ ඉන්න මාළුවා මෙතන නැත්නම් ඔයාට පුළුවන් ලංකාවේ හදන්න තහනම් වෙච්ච නැති මාළුවෙක් ඔයාගේ හිතේ ඉන්නවනම් ඔයාට මෙතනින් ගන්න පුළුවන්. නේ? සුරේෂ් අපි විශේෂයෙන්ම ඇරවාන ගැන කතා කරද්දී ඇරවාන කියන මාළු අතරේ ලංකාවේ දකින්න නැති මාළුවෙක් ඉන්නවා. බ්ලූ බේස් ඇරවාන. ඔව්. ඔයගොල්ලෝ තමයි ලංකාවට මේ ළඟදී මෑතකදී ගෙන්නුවේ නේ. මම හිතේ ලංකාවේ මීට කලින් ඇක්වේරියම් වල ගෙනලා තියෙනවද මම දන්නේ නැහැ. නමුත් මම දැක්කේ ෆස්ට් ටයිම් රොයල් ඇක්වේරියම් එකේ බ්ලූ බේස් ඇරවාන. බ්ලූ බේස් ඇරවාන කියන්නේ පොඩක් විශේෂයි. කොහොමද මිල ගණන් යන්නේ? මේගොල්ලෝගේ විශේෂත්වය මොකද්ද? මේක සාමාන්‍යයෙන් අනිත් මාළුවට වඩා මේගොල්ලන්ගේ ඇඟේ blue color dark blue gold එකක් එනවා. අනිත් එක gold එකේ mix කරපු gold එකක්. blue base කියන අපිට දැන් බලනකොටම තේරෙනවා අපිට මේ තේරෙනවා. ඔව් අනිවාර්යෙන්ම. blue line එකක් එනවා උඩ. මාළු ලොකු වෙන ලොකන පාට අප් වෙනවා. ඒ පාට අප් වෙන්න තමයි අපි ලයිට් එක යූස් කරන්නේ. ලයිට් එක යූස් කරන්න ඕනේ. පාට නිකන් අප් වෙන්නේ නැහැ. ඔව්. මාළුවා වැඩි වෙන්න අපි ලයිට් එකකින් දාලා ලයිට් එකකින් තමයි පාට ඩාර්ක් කරලා අප් කරලා ගන්න ඕනේ. අප් වෙන්න ඕනේ. සුරේෂ් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම දැන් කට්ටිය හිතේ මම දැන් ලයිට් එකකුත් යූස් කරන්න ඕනේ. කලෙක අප් වෙන්න මම මේගොල්ලන්ට කලර් ෆීඩ් කරන්නත් ඕනේද? මම මේ හැමදේම කරන්න ඕනේද? ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේ. මට කියනවා ලයිට් එකක් ගන්නවා නම් කලර් ෆීඩ් කරන්න ඕනේද? කලර් ෆීඩ්ම නෑ. සාමාන්‍ය අපි නෝමලි මේගොල්ලෝන්ට ෆීඩ් කරාම ඇති. ලයිට් එක තමයි විශේෂත්වය. කලයක අනිවාර්යයෙන් වැදගත්. ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් ගඟක ඉන්නකොට සාමාන්‍ය ගඟකට මේ විදිහට එන්නේ. ගඟට ඉන්නකොට ඩිරෙක්ට් සන්ලයිට් වදිනවා. ඩිරෙක්ට් සන්ලයිට් එක එනවා. ඉරැලි වදිනවා. එතකොට මේගොල්ලන්ට ලයිට් එකක් ඕනේ නැහැ. ඕන වෙන්නේ නැහැ. ඔටෝ කලයක එනවා. දැන් අපි මේ ටැංකියට දාලා දෙනකොට මේ ඉරැලියක් එන්නේ නැහැ. එන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඉන්දුනීසියාවේ ෆාම් වල මේගොල්ලෝ හැදෙද්දි අනිවාර්යයෙන් මේගොල්ලන්ට සන්ලයිට් එක ලැබෙනවා. නමුත් මේගොල්ලෝ ගේ ඇතුළේ ටැංකිය හැදෙද්දි මේගොල්ලෝ සන්ලයිට් එක ලැබෙන්නේ නැහැ. අපි නෝමල් ලයිට් එක දෙම කියලා එක ගන්නත් බෑ. ඒ නිසා තමයි අපි මායින් ලයිට් එක හඳුනලා දෙලා ඉන්නේ. ඉතින් මායින් ලයිට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ඇරවානට ඔයා හිතන විදිහම කලයක අප් කරගන්න. අන්න ඒකයි විශේෂත්වය. අනිවාර්යයෙන්ම ඔයාත් මායින් ලයිට් එක බයි කරන්න ඕන නම් එන්න රොයල් ඇක්වේරියම් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ටැංකිය සයිස් එකට මායින් ලයිට් එක බයි කරන්න. දැන් ලංකාවේ හැමෝටම සුරේෂ් ලොකු මාළු වරන් හදන්න සල්ලි නැහැ. ඉතින් ඕන කෙනෙක්ට මාළුවෙක් හදන්න හරි ආසයි. නමුත් සුරේෂ් අපිට හිතන්න ඉස්කෝලේ ළමයෙක් වුණත් ඉතින් පුංචි මාළුවෙක් දෙන්නෙක් හදන්න හරි ආසයිනේ. ඉතින් ඒකට තමයි මේ පැත්ත තියෙන්නේ. මේ සෙක්ෂන් එකේ ඕන තරම් ප්ලේටි, ගප්පි, අපි එදිනෙදා ඉස්කෝලේ යන කාලේ අපි දැනගත්තු මාළු වර්ග ඕන තරම් තියෙනවා. බුරාමි, ප්ලේටි, ටෙක්ට්‍රා මේ හැමදේම තියෙනවා. සුරේෂ් අපිට කියන්න දැන් මේ පාරේ ඉන්නේ ටෙක්ට්‍රා වර්ග මොනවද? එතකොට මේ දවස්වල ගන්න පුළුවන් මොන වගේ වර්ගද? පොඩක් කියන්නකෝ. මේ දවස්වල අපි ගාව ඉන්නේ කොංගෝ ටෙක්ට්‍රා ඉන්නවා. ග්ලෝ ලයිට් ටෙක්ට්‍රා ඉන්නවා. හරි. ග්ලෝ ටෙක්ට්‍රා ඉන්නවා. ග්ලෝ ටෙක්ට්‍රා රොයල් එකට විශේෂත්වයක්නේ. ඔව් අනිවාර්යෙන්ම. ග්ලෝ ටෙක්ට්‍රා ඉන්නවා. කාඩිනල් ඉන්නවා, බ්ලැක් නියෝන් ඉන්නවා, ඩයමන්ඩ් ටෙට්‍රා ඉන්නවා, ඒ වගේම බ්ලැක් නියෝන් ඉන්නවා, රාම් රසි ඉන්නවා, කොරිඩෝරෝ ඉන්නවා, ගප්පි වර්ග 3ක් ඉන්නවා, ක්‍රියේටිව් හෝටල් ඕන වර්ගයක් ඉන්නවා. ඕනම එකක් ඉන්නවා. දැන් මෙතන නැති වර්ගයක් ඉන්නවා නම් ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට ඔන්න රොයල් ඇක්වේරියම් එකෙන් ඔයාගේ ඔය පුංචි ආසාව වෙනුවෙන් ඔයා ගෙදර තියෙන ටැංකිය වඩා ලස්සන කරගන්න ඕන නම් ඔයාට නැචරල් විදියට පුංචි ටැංකියක් හදලා ඉවරලා ඒ ටැංක් සෙටප් එකට වඩා දාගන්න ටෙක්ට්‍රා වර්ග අවශ්‍ය නම් ඔන්න රොයල් ඇක්වේරියම් එකේ ෆෝන් නම්බර්ස් තියෙනවා කතා කරන්න. ඔයාට අවශ්‍ය ටෙක්ට්‍රා වර්ගය මෙතන ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙතනින් බයි කරන්න. සුරේෂ් මොකද මේ වර්ගය? මේක තමයි රෙඩ් කොමට් කියන්නේ. රෙඩ් කොමට්. ගෝල්ඩ් බේස් වෙරයිටි රෙඩ් කොමට්. කාප් විදියට තමයි පේන්නේ. කාප්ලා වගේ හිටියට මේගොල්ලන්ගේ වරල් දිග වෙනවා. රෙඩ් කොමට්. වරල් දිග වෙනවා. රයිට් කොහොමද තයාරක් කියන්නේ? මේක 400ක්. 400 ජෝඩු. 450 අතර තමයි යන්නේ. ඒක කියන්නේ. සාමාන්‍ය ටොගමීටර් ගන්න පුළුවන් මේගොල්ලෝ නේ. නියමයි. ඉතින් මෙන්න රෙඩ් කොමන් හෙව්වනම් ඔන්න රෙඩ් කොමන් සෙට් එකක් ඉන්නවා ලස්සන කලර් එක හොඳ ලප් වෙච්ච සෙට් එකක් ඉන්නවා ගන්න පුළුවන්. මේ පැත්තේ පොඩි කාෆි සෙට් එකක් ඉන්නවා පොඩක් අල්ල වෙන සුරේෂ් අපිට. වයිට් කාෆි සෙට් එක නේද? වයිට් එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඇල්බිනෝ කාෆි සෙට් එක. ඇල්බිනෝ කාෆි සෙට් එකක් ඉන්නවා මේ බලන්න ලස්සන මේ. ඇල්බිනෝ කාෆි සෙට් එකක් ඉන්නවා. පුංචි කාෆි සෙට් එකක්. ඉතින් ඔයාගේ ෆෝන් එකට මේ වගේ 20ක් විතර ගිහින් දැම්මොත් එහම හරි ලස්සන හැදෙයි නේද? ලස්සනට හැදෙනවා. නියමයි. සුරේෂ් වලක්වත් ඉස් කරාද ගිහිල්ලා මේ කාෆ් සෙට් එකකින්? ඔව් වලක් ඉස් කරලා ගෙනාවේ නේ. පොඩි කාලේ ඉඳලා කාෆ්ලා හදන්න ඕනේ කට්ටිය ආසයි හිතනවනේ. ඒක බලන්නකො ලස්සන සෙට් එකේ ආල්මෙස් වගේ රොට්ට පිටින්. ඒ පාට ගොඩක් තියෙනවා. ඔරන්ජ් තියෙනවා, ගෝල්ඩ් පාට තියෙනවා, වයලට් පාට තියෙනවා. එක පාටවල ගොඩක්. ජෝඩුව කීයද? ජෝඩුව 100යි. රුපියල් 100යි ජෝඩුව. අනේ බලන්න හරි ලස්සනයි. මේ රංජු පිටින් කොච්චර ලස්සනද? මම හිතන්නේ ඔයාගේ ෆොන්ට් එකක් අලුතෙන් හදලා ඉවරලා මේ ෆොන්ට් එකට 100ක් විතර ගියක් දැම්මොත් එහෙම ඒක වෙනම ලෝකයක් වෙයි.
උදේට කන්න දාද්දි රොත්ත පිටින් ඇවිල්ලා කද්දි මාර ලස්සනයි නේ සුරේෂ්. ඉතින් ගොඩක් කට්ටිය පුංචි කාලේ ඉඳන් හදන්න හරි ආසයි. ඔන්න අපි දැන් ඇවිල්ලා තින්නේ සුපිරිම තැනකට. මම හිතන්නේ ලංකාවේ ගොඩක් මේ ගෝල් පීස් ලවර්ස්ලා ඕගොල්ලෝ බිහි කරානේ. ෆ්‍රෙන්සි ගෝල් පීස්. ෆ්‍රෙන්ච් ගෝල් පීස්ලා. ඉතින් ඉන්දුනීසියාවේ ඉඳන් ලංකාවට ආපු ගෝල් පීස්ලා සෙට් එකම මෙතන ඉන්නවා. ඉතින් ඒ වගේම දැන් ඔය රොයල් ඇක්වේරියම් එකට අවුරුදු දෙකක් සම්පූර්ණලා තියෙන්නේ. රොයල් ඇක්වේරියම් එකේ 2 years anniversary එක. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ දෙනවා ගෝ මේකට ඔෆර් එකක්. ඔව්. කියන්නේ මොකද ඔෆර් එක? buy one get free. buy one get one free එකක් හම්බ වෙනවා. නියමයි. ඒ කියන්නේ එකක් free. එකක් ගත්තොත් එකක් free. මේ මාළුවෙක් ඔයාට එක්කෙනෙක් ගත්තොත් තව එක්කෙනෙක් free. ඉතින් ඇත්තටම පහුගිය දවස්වල මේගොල්ලෝ 20000යි 15000යි 30000යි 40000යි වගේ ගණන් වලට ගියේ. ඉතින් මේ පාර ඔන්න ඕගොල්ලන්ට මේ anniversary එක වෙනුවෙන් මේ මාළු එක්කෙනෙක් ගත්තොත් එimhe තව එක්කෙනෙක් free ගන්න පුළුවන්. ඉතින් ඔයා රොයල් ඇක්වේරියම් ඉක්මනට එන්න. නැත්නම් මේ පල්ලෙන් තියෙන ෆෝන් නම්බර් එකට ඉක්මනට කෝල් එකක් දෙන්න. ඔයාට පුළුවන් ඔයා ආසම කරන ගෝල් පීස් YouTube වෙන් කරගන්න. ඔයා එක්කෙනෙක් ගත්තොත් එimhe තව එක්කෙනෙක් free. ඒක උනාට බ්‍රීඩින් පෙයාර් එකක් හදා ගන්න හරිම ලේසි. තෝරලා දෙනවනේ. නියමයි. අස්සන ටැංකියක් තියෙනවා මෙතන මේකේ ඉන්නවා මේ ඔස්කලා වගේම මේ රෙඩ් පැරට් එක දාලා ඉන්නවා. ඔව්. මේක එකට ගන්න පුළුවන් නේ? පුළුවන්. කිසි අවුලක් නැහැ. අවුලක් නැහැ. මේකේ ඉන්නවා ඇල්බිනෝස්කා ඒ වගේම ටයිගෝස්කා. ටයිගර්ස්. මේකේ බ්‍රීඩින් පෙයාර් විදිහට ගන්න පුළුවන්ද කොහොමද සුරේෂ් මේ? බ්‍රීඩින් පෙයාර් වලට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. නියමයි. බේඩින් සයිස් පොඩ සාමාන්‍යයෙන් කොහොමද ගණන් ෆ්‍රී ප්‍රයිස් පොඩක් ගන්න? ඒ ජෝඩුවක් ගන්න පුළුවන් 13කට වගේ. 13කට වගේ දෙන්න පුළුවන් නියමයි. බ්‍රීඩින් සයිස් ඉන්නේ නේ? රයිට්. සුරේෂ් බෝලගිරි සෙට් එකක් ඉන්නවා මෙතන. මේකත් ඉම්පෝට් කරපුවට යන්නේ නේද? ඔව් ඉම්පෝට් කරා. ඉම්පෝට් ගෝල් පීස්ලා. මේක මොකද්ද? ඔරෙන්ඩා. ඔරෙන්ඩා ගෝල් පීස්. ඔරෙන්ඩා ගෝල් පීස් එක. නියමයි. ඉන්දුනීසියාවෙන් ආපු කට්ටිය. ඔව්. නියමයි. ඒතර මේගොල්ලෝගේ හොඳට මේ අර ජෙල් එක උඩ තියෙනවානේ. ජෙල් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ බ්‍රීඩින් සයිස් ඉන්නේ නේද? ඔන්න බ්‍රීඩින් කරන්න ඔයාලා ඔරෙන්ඩා හොයුවා නම් ඔන්න ඉන්නවා ඔරෙන්ඩා සෙට් එකක්. සුපිරි ඔරෙන්ඩා සෙට් එකක් ඉන්නවා. නියමටම කැප් එක ඇදලා තියෙනවා. කලර්ස් නියමට අප් වෙලා තියෙනවා. ඔන්න ඉන්දුනීසියාවෙන් ලංකාවට ආපු සුපිරිම ඔරෙන්ඩා සෙට් එකක් ඉන්නවා. ජෝඩෝ කීයද? මේක ඔෆර් එක විදිහට යන්නේ. buy one get one free. ඔයා මෙතනින් පිටින් සෙට් එකක් ගත්තොත් එimhe ඔයාලා මෙතනින් ගෑනු සෙට් එකක් ගන්න පුළුවන්. නියමයි. සුරේෂ් ලස්සන ටැංක් සෙටප් එකක් තියෙනවා. දැන් මෙතන අපි ගත්තට පස්සේ ඇරවානලයි ඩිස්කස්ලා එකට දාලා දෙන්නේ. පුළුවන් නේ? අවුලක් නැහැ. අවුලක් නැහැ. සුරේෂ් හරි ලස්සනට සෙටප් කරපු ලස්සන මේ මලාවි ටැංක් සෙටප් එකක් තියෙනවා. දැන් ලංකාවේ ගොඩක් කටින් මලාවි කියන බ්‍රීඩ් එක හරි ආසයි නේ. අනිවාර්යයෙන්. ඉතින් මලාවි කියලා කියන්නේ ස්පෙෂලි මේ රොයල් ඇක්වේරියම් එකේ ගොඩක් සේල් කරන ගන්න. සාමාන්‍ය මලාවි කොහොමද මේ දවස්වල යන මිල? මේ දවස්වල පෑරක 1500 දදා ඒ වගේ. බ්‍රීඩින් ප්‍රයිස්. හෝල් සේල් ගන්නවා නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන්. දැන් අපි ඇතුල් වෙන්නේ අතරම මේකේ තියෙන මේ පෙට් සෙක්ෂන් එකට මේ පාර ඉන්න හොඳ සුපිරි ඩොග් කෙනෙක් මම අරන් පෙන්නන්න. අම්මට සරි මේ පේනවනේ. මේ බෝල ගෙඩිය සෝල්ඩ් අවුට්ද මෙයා? සෝල්ඩ් අවුට්. 24 යනවා මෙයා. 24 වෙනිදා යනවා. 24 වෙනිදා මෙයා යනවලු. ඉතින් බලන්නකො. ඉතින් ඇත්තට මේ ඉන්නේ ඇමරිකන් බුලි ස්ටෑන්ඩඩ් සයිස් එක කෙනෙක්. ඉතින් ඔයා මේ වගේ කෙනෙක් හදන්න හිටියා නම් ඇත්තට මෙයා සෝල්ඩ් අවුට් වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. රොයල් ඇක්වේරියම් ඔයාට මේ වගේ කෙනෙක් හොයලා හරි දෙයි. අනිවාර්යෙන්. ඉතින් ලංකාවේ දෙස්ම ප්‍රයිස් එකට ඔයාට ඇමරිකන් බුලි කෙනෙක් ගන්න පුළුවන් සුපිරි දෙයක් තමයි මේ රොයල් ඇක්වේරියම් එක. ඉතින් 2026 අවුරුද්දට කියන්නේ අනිවාර්යෙන් විශේෂයි. ඔයාට පුළුවන් මෙන්න මෙයාගේ හුරුතලේ බලන්න කොහොමද කියලා. දැන් චණ්ඩියා පේනවනේ මෙයාගේ දාංගලේ කොහොමද කියලා. සුරේෂ් සාමාන්‍යයෙන් දැන් මෙයාට වැක්සින් ඔක්කොම කරලා තියෙන්නේ. ඔව් වැක්සින් කරලා තියෙනවා. වැක්සින් ඔක්කොම කරලා තියෙනවා. දෙකක් මාරක් වෙනවා. මෙයාට වැක්සින් කරලා පොත ඔක්කොම අපි දෙනවා. පොතත් ඔක්කොම දෙනවා. රයිට්. සාමාන්‍යයෙන් දැන් හොඳ නිරෝගී සතෙක් මෙයා නේද? ඔව්. මේ බලනකොට පේනවනේ. පේනවනේ. ඉතින් හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔයත් සුරතලෙක් ගන්න ගියාම අනිවාර්යෙන් බලන්න ඕනේ මූලික දේ තමයි මේ සුරේෂ් මෙයා ඇක්ටිව් ඉන්නවද? මෙයාගේ නිරෝගීපත් බව කොහොමද? ඉතින් ගාලා තියෙනවද? ඔව් වැක්සින් ගාලා තියෙනවද? ඒ වගේ දේවල් ගොඩාක් කාලා තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා ගන්න ඕනේ. නිකන් පාට වෙලා අරන් ගියට වැඩක් නැහැ. ඊට පස්සේ අපිට වගේ කියන්නත් බෑ. ඔව්. ඒක ඔක්කොම ආලා බලලා පොත බලලා වැක්සින් කීයක් ගාලා තියෙනවද? වැක්සින් තව ගන්න තියෙනවද? මෙයාට මොනවද ලෙඩ තියෙනවද? ලෙඩ මොනවද බේත් තියෙනවද? ඒත් අපි දෙන්න ඕනේද? ඒ වගේ විස්තර ටික ආලා තමයි ඒත් අපි කියලා තමයි දෙන්නේ. මොකක්ද දෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. ඔක්කොම කියලා දෙන්නේ. එතකොට මේ සුරේෂ් දැන් මේ වගේ බලපෑටියක් කට්ටියට දැන් ගෙනට ගන්න ඕන කියලා හිතනොත් එimhe එයා ඔයගොල්ලන්ට කෝල් කරනවා. මේ පල්ලෙන් තියෙන ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තට පස්සේ කොහොමද මේ ආව ඕඩර් කරගන්න පුළුවන්? කොහොමද විස්තර පොඩ්ඩක් කියන්න අපිට? සාමාන්‍යයෙන් බලපෑටියක් මේ වගේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාලා මේක වගේ මේ ඇමරිකන් බුලි කෙනෙක් කියනවා මට ගන්න ඕනේ කොහොමද ප්‍රයිස් එක කියලා අපි විකුණන ප්‍රයිස් එක කියනවා. අපි එන්න මාසයක් වෙනවා අපිට ඒක ඔයගොල්ලෝ සෝල්ඩ් එකට දාලා දෙන්න පුළුවන්ද කියලා. හරි. ඔයගොල්ලෝ පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්නොත් අපි ඒක සෝල්ඩ් එකට දාලා වෙනම තියෙනවා. මාසයක් නෙවෙයි මාස දෙකක් වුණොත් අපි ඒක වෙනම තියාගෙන ඉන්නවා. ඒතර මේ විතරොත් එම්ම ඇත්තට මේ බුලි කෙනෙක් සාමාන්‍යයෙන් ලක්ෂයකට පල්ලෙන් ගන්න පුළුවන්. එතකොට දැන් ලක්ෂයට උඩින් යන ඒවා තියෙනවා. දැන් සර්ටිෆිකේට් එක යාගේ ආදෙන් මැද එහෙම පේරන්ට්ස් ලගේ ක්වොලිටි එකත් එක්ක ප්‍රයිස් වෙනස් වෙනවා. රේන්ජ් වෙනස් වෙනවනේ. මෙයා ගන්නවා නම් 85 90ක් විතර එනවා මෙයාට. රයිට් මෙයා සෝල්ඩ් අවුට් වෙලා නේ. ඉතින් මේ හීන ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. මෙයා සෝල්ඩ් අවුට් වෙලා ඉවරයි. ඉතින් අපි මේ වගේ හීනකට යනවා නම් ඔයා මේ වගේ සුරතලෙක් ඇති කරන් හිතන් ඉන්නවා නම් ඔයාට පුළුවන් රොයල් ඇක්වේරියම් නම්බර් කතා ඉවර වෙලා ඔයාට සුරතලෙක් හොයාගන්න. ඉතින් ඒ හොයාගද්දී ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඔයා බලන්න. වැක්සින් කරලාද? මෙයාට පණු බෙහෙත් ටික කොහොමද දෙන්න ඕනේ? ඉතින් මේ හැමදේම දැනගෙන ගත්තොත් එimhe මෙයාව නිරෝගීවත්ව හදා ගන්නත් පුළුවන් නේ. ඉතින් ඇත්තටම අපි සතෙක් හදද්දී මේගොල්ලෝගේ හෙල්ති එක ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. හෙල්ති එක හොඳයි නම් මෙයාව මේන්ටේන් කරගන්න හරි ලේසි. රයිට්. ඉතින්
අනිවාර්යෙන්ම ඔයා ඒ දේවල් බලලි කරලා රොයල් ඇක්වැරියමේ සුරතට එක්ක ලබා ගන්න. මේ වගේ චන්දිය කරන් හදන්න ඉක්මන් කරන්න රොයල් ඇක්වැරියමේ මේ පල්ලෙන් තියෙන ෆෝන් නම්බර්ස් වල කතා කරලා ෆෝන් වල යොගන්න එපා. ඔයාගේ සුරතලාව දැන් මගේ දරන් යන්න. මේ පැත්තේ ඉන්නවා සම්පූර්ණම මේ ඇෆ්‍රිකන්ස්ලා කොකරේස්ලා ඉන්නවා. ඒ වගේම පයිනපල් කොඤ්ඤ ඒ වගේ ගොඩක් බීට්ස් ඉන්නවා. සංකොඤ්ඤ සෙට් එකක් ඉන්නවනේ. සුරේෂ් දැන් මේ සංකොඤ්ඤ පැට සෙට් එකක් ඉන්නවා. මේගොල්ලෝ හෑන්ඩ් ටම් කරන හරිම ලේසි පුංචි සෙට් එකක් ඉන්නවා 6ලා. කොහොමද ප්‍රයිසස් යන්නේ සහ මේගොල්ලෝ හදාගන්නේ කොහොමද? සාමාන්‍ය සන්කෝනි පැටක් දැන් ඉන්න කට්ටිය 25000කට වගේ ගන්න පුළුවන්. දැනට අරන් අපේ අතට දීලා අපි අතේ කෑම කවලා එනකොට තමයි එයා ලොකු වෙන්න අපිට උරු වෙන්නේ. උරු වෙන්නේ. සාමාන්‍ය වගේ ලොකු පැටව එකකින් ගිහලා අතට අරන් කෑම කවන්න බෑ. ඒගොල්ලෝ කොටන්න හදනවා. ඒගොල්ලෝ ගිහලා ලැන්න බලනවා. ඔව්. ඒ වගේ පොඩි පැටව සන්කෝනියක් එදට ගෙනිලා කෑම කවලා අපේ අතේ තියලා සුරතල් කරාම ඒගොල්ලෝ ලොකු වෙන්න අපිත් එක්කම ඉන්න බලන්න. අන්න ඔකට තමයි හෑන්ඩ් ටම් කියලා කියන්නේ. කියන්නේ. ඔව්. නියමයි. ඉතින් මේ චික්ස්ලා අවైలබල්. එතකොට මේ චික්ස්ලා කොහොමද මේ ප්‍රයිස් එකෙන් ගන්න පුළුවන්ද? පුළුවන් 25000ට ගන්න පුළුවන්. 25000ට ගන්න පුළුවන්. දැන් ලංකාවේ කොච්චර ආසාවද කියලා හදන්න හරි අමාරු එක්කෙනෙක් මෙයා. ඉතින් මෙයා ඇවිල්ලා මැකෝ කිව්වම හැමෝටම ලේසියෙන් හදන්න පුළුවන් එක්කෙනෙක් නෙමෙයි. මෙයා අපට මිල ගන්නේ වැඩි. ඒ වගේම සාමාන්‍ය ඉතින් හොඳ වත්කමක් තියෙන කෙනෙක් තමයි මේ වගේ කෙනෙක් හදන්න පුළුවන්. ඉතින් රොයල් ඇක්වැරියමට ආවොත් තමයි මැකෝ කෙනෙක් බයි කරන්න පුළුවන්. මැකෝ කෙනෙක් ගන්න පුළුවන්. ඉතින් මට කියන්නකෝ ඇත්තටම මැකෝ කෙනෙක් හදනවා නම් මොනවද දැනගන්න ඕන දේවල්? මැකෝ කෙනෙක් කියලා පොඩි ග්‍රෝ වගේ නෙමෙයි. ඔව්. ඒගොල්ලන්ට විශාල ඉඩමක් ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ ඇදෙන්නේ. ඉඩකට දිනන හොඳනේ. පොඩි කූඩුවක දාලා ඉතින් අපි සේල් කරනකොට අපි පොඩි කූඩුවකට දාලා සේල් කරන්න පුළුවන්. ඔව්. මේ ගෙදරක හදනකොට ඒගොල්ලන්ට පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඉඩකට තියෙන විදිහට අපි කූඩුවක් ඒගොල්ලන්ට සකසන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට දෙන කෑම. normally පළතුරු ගන්නවා. පළතුරු ඕන දෙයක් කරනවා. සීඩ් කරනවා. ඒවා දැනගන්න ඕනි. අනිත් එක ඇන්ටම් කරගන්න ඕනි. ඇන්ටම් කරගන්න ඕනි. එයා අනිවාර්යයෙන් ලේසි ඇන්ටම් කරන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඇදුවා කියලා ඕගොල්ලන් ගෙදර ගිහිල්ලා එක තැනට වෙලා ඒ වෙන්නේ නැහැ. ඕගොල්ලන් සතියක් දෙකක් එයාට කැම දෙනකොට ඕගොල්ලන්ට ඔටෝ හෑන්ඩ් ටම් වෙනවා. නියමයි. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් රොයල් ඇක්වැරියම් එකෙන් ඔයාගේ හිතේ ඉන්න මැකෝවා ඔයා ගන්න හිතන් ගියන මැකෝ කෙනෙක් ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම සුරේෂ් රොයල් ඇක්වැරියම් එක නිතරම දකින්නවා ඇෆ්‍රිකන් ගේලා. ඇෆ්‍රිකන් ගේ කියන්නේ රොයල් ඇක්වැරියම් එකේ නිතරම ඉන්නවා. ඉතින් පෞගේ දවස්වල නම් ගොඩක් හිටියා. දැන් එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඇතරම ඇෆ්‍රිකන් ගේ කෙනෙක් ඔයාට හදන්න ආස නම් ඔයාට හෑන්ඩ් ටම් කරගන්න පැටියෙක් වුණත් ඔයාට ඕන නම් රොයල් ඇක්වැරියම් ගන්න පුළුවන්. ඇෆ්‍රිකන් ගේලා ඉන්නවා. සංකොඤ්ඤා, පයිනපල් කොඤ්ඤා, ඒ වගේ ගොඩක් වෙරයිටිස් මෙතන ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඇතරම ඔයාගේ හිතේ ඉන්න ඕනම බ්‍රීඩ් එකක් රොයල් ඇක්වැරියමෙන් ගන්න. බොහොම ස්තුතියි. ඉතින් ඔන්න 2026 අවුරුද්දේදී රොයල් ඇක්වැරියමට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම ඇනිවර්සරි එක. අනිවාර්යයෙන්. ඉතින් ඒ වෙනුවෙන් buy one get one free එකක් තියෙනවා imported gold piece වලට. ඉතින් ඔයාලට ඒක ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම favorite වලට subscribe කරලා આવොත් එimhe ඔයාලට මේ හැම දෙයකටම වටම ලබා ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් 2026 අවුරුද්ද හරි විශේෂයි. මොකද රොයල් ඇක්වැරියම් එකට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන නිසාම ඉතින් ඔයාලට මේ අවුරුද්දේ ගොඩක් offers ලබා ගන්න පුළුවන් නේ. පුළුවන්. අනිවාර්යයෙන් පුළුවන්. ඉතින් pet lovers ලා වෙනුවෙන් රොයල් ඇක්වැරියම් ගොඩක් දේවල් හදලා දුන්නානේ. ඉතින් මේ අවුරුද්දේ තොන්න ඕගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක විතර රොයල් ඇක්වැරියම් විතර වීඩියෝ එකක් ගෙනම අමතක කරේ නැහැ. ඉතින් රොයල් ඇක්වැරියම් එකේ ඔන්න සුපිරිම වීඩියෝ කරන් ආවා. මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාට කැමති සුරතලෙක් හදන්න මෙතනින් ඔයාට ඒක ගන්න පුළුවන්. ඉතින් ගෙවීම එකකට ගන්නත් පුළුවන්. මම මුලින් වීඩියෝස් කරපු ඒ ඔක්කොම මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඔයාට පුළුවන් මේ හැම වීඩියෝ එකම නරඹන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඔයා favorite pet book අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් 2026 අවුරුද්ද සුබ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුරේෂ් අපි එහෙනම් ගිහින් එන්නම් කියලා කියමු කටියට. ඉතින් එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.